රටේ තෙල් සංචිත තියෙද්දි ඇයි රජය මේ තෙල් මිල දැම්මම වැඩි කරේ? ප්‍රශ්නයක් තමයි. හැබැයි මෙහෙමයි. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වුණාම අපිත් කීයක් හරි වැඩි කරමු කියලා එහෙම තෙල් මිල වැඩි කරන්නේ නැහැ. මොකද ලංකාවේ තෙල් මිල තීරණය කරන්නේ මිල සූත්‍රකින්. ඔය මිල සූත්‍රෙත් එක්ක මාසෙන් මාසෙට ඇත්තටම තෙල් මිල සංශෝධනය වෙනවා. සූත්‍ර මිල සූත්‍ර කිව්වට මේ මිල සූත්‍රය ඇතුලේ ප්‍රධාන දේවල් 4ක් තියෙනවා. ඔය 4 දිහා බලලා තමයි රජය මේ මාසෙට අදාළව තෙල් මිල කීයද කියන එක තීරණය කරන්නේ. ඔකේ තියෙන වැදගත්ම සහ පළවෙනිම දේ තමයි ගොඩබෑමේ පිරිවැය කීයද කියන එක. ඒ කියන්නේ තෙල් නැවක් ඇවිල්ලා වරායට ගොඩ බාද්දි මෙන්න මේ ගොඩබෑමේ පිරිවැය කීයද කියන එක අපිට මාර වැදගත්. මොකද ඕක තමයි තෙල් ලීටරයක මිල ඇතුලේ තියෙන ලොකුම කොටස වෙන්නේ. මේ ගොඩබෑමේ පිරිවැය කොහොම මේක ඇතුලේ තියෙනවා අපි ලෝක වෙළඳ පොලේ තෙල් ලීටරයක් ගන්න මිල. ලෝක වෙළඳ පොලේ තෙල් මිල කීයද කියන එක මේකට අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි තෙල් ගෙන්නන්නේ නැව් වලින්නේ. ඒතර නැව් රක්ෂණ ගාස්තු වගේ රක්ෂණ ගාස්තු මේකට අපි එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි මේවා ගෙන්නන්නේ ඩොලර් වලින්. ඒතකොට ඩොලර් එකක් රුපියල් කීයද? මෙන්න මේ අනුපාතය නිතර වෙනස් වෙනවා. ඒතකොට ඕකත් අපි මේකට ගලපන්න ඕනේ. මෙන්න මේ විනිමය අනුපාතය. විනිමය අනුපාතයත් ගැලපුවාම තමයි අපිට පාඩුවක් නැතුව වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. ගොඩබෑමේ පිරිවැය ඔහොම තිබ්බට ගොඩ බාන මිලටම අපිට තෙල් හම්බෙන්නේ නැහැ. රජය මේකට තව දේවල් ටිකක් එකතු කරනවා. එකක් තමයි බදු. රජය අනිවාර්යෙන් මේකට බදු එකතු කරනවා. ඊට පස්සේ මේ තෙල් ටික ගොඩ බාලා ඉවර වෙලා මේ තෙල් ටික ප්‍රවාහනය කරන්න, ගබඩා කරන්න, ෂෙඩ් වලට ගෙනියන්න මෙන්න මේ දේවල් වලට වියදම් ටිකක් යනවා. මෙන්න මේ වියදම් ටික ඊට පස්සේ එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි ෂෙඩ් වල පොඩි කොමිස් එකක් තියාගන්න ඕනේ. ඒ කොමිස් එක ඊළඟට තෙල් සංස්ථාව පොඩි ලාභයක් තියාගන්නවා. මොකද එයාගේ දිනදා වැඩ කරගන්න යට සල්ලි හොයා ගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ ලාභ මෙන්න මේ කොටස් හතරම එකතු වෙන තමයි අද තෙල් ලීටර එක මිල කීයද කියන තීරණය වෙන්නේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මෙතනදී අද තෙල් ලීටර එක මිල තීරණය කරද්දී බලපාන්නේ අද දවසේ තෙල් ගොඩ බානකොට එදාට ලෝක වෙළඳ පොලේ තෙල් ලීටර එක මිල කීයද කියන එක, එදාට විනිමය අනුපාතය කීයද කියන එක. මේ දෙක කලපලා තමයි අද තෙල් ලීටර එක මිල රජය තීරණය කරන්නේ. එහෙම නැතුව අර ගබඩාවල තියෙන තෙල් ටික ගෙන්නන්න එදා ගියපු වියදම් දිහා බලලා නෙවෙයි රජය අද තෙල් ලීටර එක මිල තීරණය කරන්නේ. ඒක අපිට හිතෙන්න පුළුවන් මේක අසාධාරණයිනේ. කලින් ගෙන්නපු තෙල් තියෙනවා නම් ඒවා ඊ ගෙන්නපු මිලවල වලට විකුණන්න. අලුතෙන් එන ඒවා ගාන වැඩි නම් ඒවා ගෙනාවට පස්සේ ඒවා වැඩි ගානට විකුණන්න කියලා අපිට හිතෙන්න පුළුවන්. එහෙම හිතන එක සාධාරණයි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ තෙල් ගෙන්නන වැඩේ රෝලක් ගහන්න. රජය රෝලක් ගහන්න. ඒ කියන්නේ දැන් ඔය ගබඩාවල තියෙන තෙල් ටික විකුණුවාට පස්සේ ඒ එන මුදලින් තමයි ඊළඟට එන ගණන් වැඩි තෙල් නැවට අපි සල්ලි ගෙවන්න ඕනේ. ඒ තෙල් නැවට ගෙවන්න සල්ලි ටික හොයා ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම දැන් අපි ළඟ තියෙන තෙල් ටික ගණන් වැඩියෙන් තමයි විකුණන්න වෙන්නේ. එහෙම නැති වුණොත් අපිට ඊළඟට එන තෙල් නැවට ගෙවන්න සල්ලි නැති වෙනවා. සරලවම කිව්වොත් එහෙම දැන්ම තෙල් වල මිල වැඩි කරලා තියෙන්නේ දැන් තියෙන තෙල් ටිකෙන් වැඩි ලාභයක් ගන්නම නෙවෙයි. ඊළඟට එන තෙල් නැවට බාධාවක් නැතුව මුදල් ගෙවන්න ඕනි. ඒකට ඕන කරන මුදල් හොයාගන්න තමයි රජය මේ වැඩේ කරලා තියෙන්නේ.